කොයි වෙලේ හරි හිතිලා තියනවාද ඔයාගේ ශිෂ්ණය තිබුණට වඩා සෙන්ටිමීටර් 2-3කින් කුඩා වෙලා වගේ කියලා. ශිෂ්ණය ඉස්සර වගේ හරියාකාරව ප්‍රාණවත් වෙන්නේ නැහැ කියලා. නිකන් මේ ග්‍රීස් ගහ කෙලින් කරා වගේ ශිෂ්ණය උදේට ප්‍රාණවත් වෙන්නේ නැති ගතියක් ඔයාටත් දැනෙලා තියෙනවා. ඔයාගේ පාර්ට්නර් ශිෂ්ණය හැම වෙලේම කුඩා කියලා කම්ප්ලේන් කරනවාද? ඔයාටත් තේරෙනවද ඔයාගේ ශිෂ්ණය කෙටි වෙලා ඔයාට ඔයාගේ පාර්ට්නර්ව හරියට ෆීල් වෙන්නේ නැහැයි කියලා? ඔයාට දියවැඩියාව තියෙනවා, ප්‍රෙෂර් තියෙනවා, ඔයා තරබාරු වෙලා මේ වගේ දේවල් නිසා ඔයත් මානසිකව වැටිලා ඔයාගේ ශිෂ්ණය කුඩා කියලා හැඟෙනවා නම් අද දිනේ මම ඔයාලට කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ ශිෂ්ණය කෙටි වීමට හේතු සහ ඒව වළක්වා ගන්නේ කොහොමද කියලා. මම ඩොක්ටර් නාමල් විජේසිංහ. අපේ මේ YouTube channel එක අපි නිර්මාණය කරලා තියෙන්නම ඔයාලට ප්‍රායෝගිකව ඔයාලගේ ලිංගික ජීවිතය ලස්සන කරලා ඔයාව සතුටින් තියෙන දේවල් ඔයාලට සරල සිංහලෙන් පැහැදිලි කරලා දෙන්න. ඉතින් ප්‍රථම වතාවට අපි YouTube channel එක බලන්නේ මේ වගේ දේවල් හොය ඉන්න කෙනෙක් නම් මේ වගේ දේවල් දැනගෙන ඔයාගේ දැනුම වැඩි කරගෙන ඔයාගේ ලිංගික ජීවිතය ලස්සන කරලා තෘප්තිමත් කරගන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් ඔයා ඇවිල්ලා ඉන්න හරිම තැනට. ඉතින් channel එක subscribe කරලා bell icon එක click කරලම මේ වීඩියෝ එක බලන්නයි කියලා ඉතාමත් ආදරයෙන් ඉල්ලා සිටිනවා. අපේ මේ ශිෂ්ණය කුඩා වීමට බලපාන scientifically prove වෙච්ච කරුණු 6 මොනවාද කියලා මම ඉතාමත්ම සරලව ඔයාලව දැනුවත් කරනවා. නම්බර් 1 ඒ තමයි ඔයා සිගරට් බොන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඔයා සිගරට් බොන එක නවත්තන්න ඕන. සිගරට් නැවැත්වීම තුළ අනිවාර්යයෙන්ම ඔයාට හෙල්ත් බෙනිෆිට්ස් ගොඩාක් ලැබෙනවා. ඒ වගේම තමයි අමතක කරන්න එපා ඔයාගේ ශිෂ්ණයේ ලේ සැපයුම හරියාකාරව මේන්ටේන් කරන්න මේ ස්මෝකින් ස්ටොප් කරන එක ඉතාමත්ම වැදගත් වෙනවා. ඔයාගේ ශිෂ්ණයට ආදරය කරන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ස්මෝක් කරන එක නවත්තන්න වෙනවා. මොකද ඔයා ස්මෝක් කරනකොට ඒවල තියෙන කෙමිකල්ස් වලින් මේ ශිෂ්ණයේ කුඩා ලේනාර ඩැමේජ් වෙලා අපි කියනවා මේවලට එන්ඩෝතීලියල් ඉන්ජරි කියලා. ඒ වගේම තමයි මේ ලේනහරවල මේ ලේ ගමනාගමනය අඩාල වෙන විදිහට මේ කෙමිකල්ස් වල තියෙන මේ ඔක්සිජන් මුක්ත කණ්ඩක නිසා ඇති කරනා වූ ප්‍රදාහය නිසා මේ ලේනහර ඩැමේජ් වෙන්න පටන් ගන්නවා. මේ ඩැමේජ් වීම නිසා ඔයාගේ ශිෂ්ණයට ලේ සැපීම අඩු කරලා මේ ලේ හරහා එන ඔක්සිජන් ලෙවල්ස් අඩු කරලා ඒ වගේම මේ පෝෂක පදාර්ථක මේ ශිෂ්ණයට රීච් වෙන එක අඩු කරලා ශිෂ්ණයේ මේ පටක පෝෂණය අඩු කරන නිසා කාලයක් එක්ක මේ ශිෂ්ණය කුඩා වෙන්නට පටන් ගන්නවා. ඔයා දිගටම ස්මෝක් කරන පුද්ගලයෙක් නම් එහෙම නැත්නම් ඔයා දීර්ඝකාලීන ස්මෝක් කරපු පුද්ගලයෙක් වුණත් ඔයාගේ ශිෂ්ණය සෙන්ටිමීටර 2-3කින් කුඩා වීමේ දැඩි අවධානමක් තියෙනවා කියලා. ඉතින් ඔයා හැකි ඉක්මනින් ස්මෝකින් නැවතුවොත් ඒ වගේම තමයි ඔයා ස්මෝකින් කට් ඩවුන් කරලා දැම්මොත් අනිවාර්යයෙන්ම ඔයාට කාලයත් එක්ක ඔයාගේ ශිෂ්ණයේ ප්‍රමාණය ආරක්ෂා කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ගොඩාක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මේ ශිෂ්ණයේ හරියාකාරව ප්‍රාණවත් නොවීම සහ ප්‍රාණවත් වුණත් මේක දිගටම එක දිගට ප්‍රාණවත්ව තියාගන්න බැරි වීම. ඉතින් මේකට විශේෂයෙන්ම මේ ස්මෝක් කරනකොට මේ නයිට්‍රික් ඔක්සයිඩ් කියන කෙමිකල් එක අඩු කරන නිසා මේ ස්මෝකින් වල තියෙන කෙමිකල්ස් වලින් ඔයාට හරියාකාරව මේ ශිෂ්ණයේ ලේනහර පළල් කරලා විශාල කරලා අවශ්‍ය කරන ලේ සැපීම ලබා ගැනීමේ හැකියාව නැති වෙලා යනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම මේ කෙමිකල්ස් වලින් මේ ශිෂ්ණයේ හැඩය වෙනස් කරනවා. ඒ වගේම ශිෂ්ණයේ තියෙන පටක මේ ෆයිබ්‍රෝසිස් කියලා. ඒ කියන්නේ මේ ශිෂ්ණයේ විස්තරණය වෙන්න තියෙන ඉලාස්ටික් ටිෂු අඩු කරලා කොලජන් ෆෝමේෂන් එකක් කරන නිසා ඒකෙන් ශිෂ්ණයේ හරියාකාරව ප්‍රත්‍යස්ත භාවය නැතුව ගිහිල්ලා කාලයක් එක්ක ශිෂ්ණයේ කොට වීමකට බලපානවා කියලා රිසර්ච් වලින් ඔප්පු වෙලා තියෙනවා. ඔයාට වේපින් සම්බන්ධව ස්මෝකින් සම්බන්ධව දැනුවත් වෙන්න අවශ්‍ය නම් ඒකෙන් වෙන සෞඛ්‍ය හානිය සම්බන්ධව දැනුවත් වෙන්න අවශ්‍ය නම් අපේ වේපින් සම්බන්ධව කරපු වීඩියෝ එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඒක බලන්න ඔයාලට තවත් ගොඩාක් කරුණු මේ සම්බන්ධව දැනගන්නට පුළුවන්. ඊළඟ කාරණාව තමයි ඔයාගේ බර පාලනය කරගන්න කියන එක. ඉතින් ඔයා තරබාරු පුද්ගලයෙක් නම් මේ ෆූපා ඒරියා එකේ ෆූපා කියන්නේ මේ fat above pelvic area කියන එක. මේ ෆූපා ඒරියා එකේ තෙල් තැම්පත් වීම අධික බව හොයාගන්න තියෙනවා. ඉතින් මේ නිසා ඔයාගේ ශිෂ්ණය ඇතුළට ගමන් කරලා කුඩා බවක් පෙන්눔 කරනවා. ඒ නිසා ඔයාගේ බර පාලනය කර ගැනීම ඉතාමත් අවශ්‍ය වෙනවා. ඉතින් ඔබ අපේ බෙහෙත් බයි ඩොක්ටර් නාමල් YouTube channel එක බලනවා. මේදී විශේෂයෙන්ම ඔයාගේ බර පාලනය කරලා ඇඟ ලස්සන කරන විදිය ගැන අපේ වීඩියෝස් වල නිතර කතා කරලා තියෙනවා. ඊළඟ විශේෂම කාරණාව තමයි මේ තුන්වෙනි කාරණාව ඔයා මේ ශිෂ්ණය භාවිතා කරලා
ලිංගික කටයුතු කොයි ආකාරයෙන්ද කරන්න කියන එක සම්බන්ධව. විශේෂයෙන් මෙහිදී ස්වයං වින්දනය කිරීම සහ ලිංගිකව එකතු වීම ලෙස අපිට ප්‍රධාන කොටස් දෙකකට කඩන්න පුළුවන්. අපි ඔබ නිතර ස්වයං වින්දනය සම්බන්ධව දැනුවත් කරලා තියෙනවා. සාමාන්‍යයෙන් අපි රෙකමන්ඩ් කරන්නේ අධික ස්වයං වින්දනය නොකර සාමාන්‍ය විදිහට ස්වයං වින්දනය කිරීම තුළ ඔයාලට හෙල්ත් බෙනිෆිට්ස් ගොඩාක් ලබා ගන්න පුළුවන් කියන එක. ඉතින් මේක රේට් එකක් හැටියට ගත්තොත් සාමාන්‍ය සතිය දෙතුන් වතාවක් කිරීම ඔයාගේ සෞඛ්‍යයට හානිකර වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ලිංගිකව එකතු වීම පවා ඔයා සතියට දෙපාරක් තුන් පාරක්වත් අඩුම තරමේ කිරීම තුළ ඔයාට පුළුවන් ඔයාගේ ශිෂ්ණයේ ලේ සැපයීම හරියාකාරව මේන්ටේන් කරගන්න. අපි දැන් ඔබ ස්වයං වින්දනය කරන පුද්ගලයෙකුත් නෙමෙයි. ඔබ ලිංගික එකතු වෙන පුද්ගලයෙකුත් නෙමෙයි. එහෙනම් ඔබ අනිවාර්යෙන්ම රාත්‍රිය පුරාවට ඔයාගේ ශිෂ්ණයේ ප්‍රාණවත් වීම සම්බන්ධව අවබෝධයක් ලබා ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. නමුත් ඔබ නිින්දේදී ඔබගේ ප්‍රාණවත් වීම ඔබට බලන්න බැරි වුණත් අඩුම තරමේ උදේට අවදි වෙන විට ඔයාගේ ශිෂ්ණය ප්‍රාණවත් වෙලා තිබීම ඉතාමත් වැදගත්. මේදී මේ උදෑසන ශිෂ්ණයේ ප්‍රාණවත් වීම අපේ සෞඛ්‍යයට ඉතාමත් වැදගත් බව අමතක කරන්න එපා. ඔයාට හරියාකාරව උදේට ශිෂ්ණයේ ප්‍රාණවත් වෙන්නේ නැත්නම් මේක මේ ආකාරයෙන් මාස 2-3ක් ඉදිරියට තිබුණොත් ඒ කියන්නේ මෙච්චර කාලයක් මේක දිගටම තිබුණොත් අනිවාර්යෙන්ම අපිට කතා කරන්න අපි සැදී පැහැදී සිටිනවා ඔයාට අවශ්‍ය කරන වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන්නට. මොකද මේ උදේ ප්‍රාණවත් වීම අනතුරු වැඟීමක් හරියාකාරව සිද්ධ වෙන්නේ නැත්නම් ඔයාට දීර්ඝකාලීන අප්‍රාණිකත්වය සහ මේ ශිෂ්ණයේ ප්‍රමාණය කුඩා වෙන බවට කාලයත් සමග. ඔයාලා බලාපොරොත්තු වෙන හිටිය මේ හතරවෙනි කාරණාව විශේෂයෙන් වැදගත් වන්නේ දෙමාපියන්ට. ඒ තමා ඔයාගේ දරුවන්ව මහත් කරවන්න එපා කියන එක. අපි කියන මේකට childhood obesity කියලා. ඒ කියන්නේ විශේෂයෙන්ම මේ ද්විතීය ලිංගික ලක්ෂණ ඇති වෙන කාලය සහ ඊට පෙර කාලය තුල ඔයාගේ දරුවා තරබාරු වීම තුල හොයාගෙන තියෙනවා එයා වැඩිහිටි වියට පැමිණෙනකොට එයාගේ ශිෂ්ණයේ ප්‍රමාණය අංගලකින් එකමාරකින් කුඩා විය හැකි බවට. ඔබ ඇඩල්ට් කෙනෙක් නම් මේක වට බලපාන්න නැති වුණත් ඒකෙදි සිද්ධ වෙන්නේ මේ අපරන්ට් ලෙන්ත් එක ෂෝට් වෙන එක. නමුත් ඔබගේ දරුවාගේ කුඩා වයසේදී මෙයා තරබාරු වුණොත් මේ ට්‍රූ ලෙන්ත් එක මේ ශිෂ්ණයේ නියම දිග අඩු වෙන්න මහත අඩු වෙන්න ඒක බලපාන බව හොයාගෙන තියෙනවා. ඉතින් ඔබ දෙමාපියෙක් නම් ඔබ වැඩිහිටියෙක් නම් ඔබගේ දරුවෙක් තරබාරු වෙලා ඉන්නවා නම් අනිවාර්යයෙන්ම එයාට ඇඩ්වයිස් කරන්න හරියාකාරව ඩයට් කරලා හරියාකාරව ව්‍යායාම කරලා හරි විදියට බර පාලනය කරන්න ඕනයි කියලා. මොකද අපේ මේ ප්‍රජනක අවයවවල වර්ධනය විශේෂයෙන්ම මේ හෝමෝන ක්‍රියාකාරීත්වය වැඩි වීම සිද්ධ වෙන්නේ මේ ද්විතීය ලිංගික ලක්ෂණ ආරම්භ වෙන්න කලින් සහ ඒ කාලය තුල තමයි. ඒ නිසා මේ කාලය තුල බර පාලනය කර ගැනීම ඉතාම වැදගත්. පස්වෙනි කාරණාව තමයි ප්‍රෙෂර් හදාගන්න එපා, කොලෙස්ටරෝල් හදාගන්න එපා, දියවැඩියාව හදාගන්න එපා කියන ඇඩ්වයිස් එක. ඒ තමයි ඔබගේ ලයිෆ් ස්ටයිල් මොඩිෆිකේෂන්ස් කරන්න පුළුවන් නම් බර පාලනය කරලා හරියට කැම්ප් පාලනය කරලා හරියට ව්‍යායාම කරලා මේ තුනම ඔයාලට පාලනය කරන්න පුළුවන්. නමුත් මේ ගොඩාක් අසනීප වලට ජෙනටික් බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙනවා, ෆැමිලි හිස්ටරි බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙනවා. මේවා ක්‍රොනික් ඩිසීසස්. ඒ නිසා මේවා තියෙනවා නම් අනිවාර්යෙන්ම මේ ව්‍යායාම කරලා ඩයට් කරලා බෙහෙත් ලබාගෙන ඒක පාලනය කරන එක ඉතාමත් වැදගත් වෙනවා. මොකද දීර්ඝකාලීනව මේවා තිබීම තුළ ඔයාගේ ශිෂ්ණය ලේසපීම අඩාල වෙලා ඔයාගේ ශිෂ්ණය හරියාකාරව තියෙන පටක මේ නිරෝගී පටක විනාශ වෙලා ඔයාගේ ශිෂ්ණය අඩපණ වෙන්න වගේම ඒකේ සයිස් එක දීර්ඝකාලීනව අඩු වෙන්න මේක බලපානවා. ඉතින් ඔයාලට සීනි තියෙනවා ෆාස්ටිං බ්ලඩ් ෂුගර් බලලා HbA1c බලලා ඔයාගේ වෛද්‍යවරයාත් එක්ක කතා බහ කරලා සීනි මට්ටම හොඳින් පාලනය කරගන්න අමතක කරන්න එපා. අවසාන කාරණාව තමයි මේ ශිෂ්ණයේ හැඩය සම්බන්ධ සහ ශිෂ්ණයේ ඔයාට අනතුරු වගකීම් සම්බන්ධව ඉග්නෝර් කරන්න එපා කියන කාරණාව. මේදී විශේෂයෙන්ම අපි කියනවා ශිෂ්ණයේ ඇදවීමකට ලක් වෙනවා නම් පොඩ ඒක ඇද වෙලා තියෙනවා නම් අනිවාර්යෙන්ම මේක චෙක් කරගෙන මේකට හරියට ප්‍රතිකාරයක් කරන්න ඔබ යොමු විය යුතුයි. ශිෂ්ණයේ ඇදවීම සම්බන්ධව අපි පෙරෝනිස් ඩිසීස් සම්බන්ධව අපි ෆුල් වීඩියෝ එකක් කරලා දෙනවා. අපේ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකට ගියොත් ඔයාලට පුළුවන් ඒ වීඩියෝ එක බලලා දැනුවත් වෙන්න. ඒ වගේම තමයි ඔයා විශේෂයෙන්ම විවිධ ආකාරයේ පාලනයක් නැති විවිධ ලිංග චර්යා විවිධ හැසිරීම් මාර්ගින් සහ හරියාකාරව ලුබ්‍රිකේෂන් භාවිතා කරන්න නැතුව ටිකක් ඇග්‍රෙසිව් විදිහට නම් ලිංගිකව එකතු වෙන්නේ ඒකත් බලපාන්න පුළුවන් මේ ශිෂ්ණයේ මයික්‍රෝ ඩැමේජ් සිද්ධ වෙන්න. මේවා දීර්ඝකාලීන ෆයිබ්‍රස් ටිෂු හැදිලා ස්කාර් ටිෂු හැදිලා ශිෂ්ණයේ ලේසපීම අඩාල කරලා ශිෂ්ණය කුඩා වීමට බලපාන්න පුළුවන්. ඉතින් මේ වගේ දේවල් අනිවාර්යයෙන්ම ඔබ ඔබගේ ලිංගික සෞඛ්‍ය සම්බන්ධව දැනගත යුතු කාරණා. ඉතින් අපි හැම වෙලේම කියනවා වගේ මේ ලිංගික සෞඛ්‍ය සම්බන්ධව ඔයාගේ හොඳම යාළුවත් එක්ක කතා බහ කරන්න, අපේ වීඩියෝ වල තියෙන කන්ටෙන්ට් එයත් එක්ක ඩිස්කස් කරන්න. ඒ වගේම ඔයාලගේ අදහස් සුදාස් අනිවාර්යයෙන්ම අපිට කමෙන්ට්ස් හරහා දැනුවත් කරන්න. ඉතින් ලබන සතියේ මේ වගේ ලස්සන වීඩියෝ එකක් කරන් මම එනවා ඔයාලා හම්බෙන්න. පරිස්සමෙන් ඉන්න. බොහොම ස්තුතියි.